එක තරුණයෙක් කියනවා මං අහන්නේ මේකම මදිද? වෙනදුනේ බොණ්ඩෙක් කව කරපු සල්ලි ධනට පිනට දෙන්න හිතෙනවා කියලා කියන. ඒ තරුණයා කියනවා කිව්වේ මොන බනද නම් දන්නේ නැහැ. හැබැයි යහපතක් නම් වුණා කියලා. සියලු දෙනා මං ඉස්සරහ පොරොන්දු වෙලා ගියා. හැමදාම අපි අවුරුද්දට එකහු වෙන දවස් තියෙනවා. ඔබ වහන්සේ කියන්න වෙනද බොණ්ඩ එකහු වෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕන කියලා. මම යෝජනා කරා සමහර ඉස්කෝල තියෙනවා පින්නතුනේ පොඩි උන් වොලිබෝල් ගහන්නේ කොහුලනු දෙකක් දෙපැත්තෙන් බැඳලා. මම මේ වෙළඳ සංගමයටත් පොඩි යෝජනාවක් කරනවා. ළමයි 10 දෙනෙක් නඩත්තු කරන්න. පන්ති කාඩ් 30යිනේ. ඔක ඉතින් මහ දෙයක්. හෙට්ටි පොළ වෙළඳ සංගමෙන් ඔච්චර කරන්න පුළුවන්. ඕන තරම් මේ ගම්වල ඉන්නවා ඔය විවිධ විෂයන් වලින් දක්ෂ පක්ෂකම් ඇතුව උසස් පෙළ කරන්න පුළුවන් දරුවෝ. මේ අවුරුදු දෙකයින් උසස් පෙළට පන්ති යවන්නද? මම හිතන්නේ එක පන්ති කාඩ් එකක් සබ්ජෙක්ට් තුනටම රුපියල් 6,000ක් වෙන්නේ. ඔක ඉතින් අමාරුද? බැරිකමද නොකරනකමද? මාසෙට 6,000කද බොන්නේ? දවසටම බොනවනේ 6,000ක විතර. වටින්නේ නැද්ද? වෙනතුනේ මේ තාමත් පුටු කෑලි තියාගෙන සෙල්ලම් කරන ඉස්කෝල තියෙනවනේ. මම මේ පන්සල් වලට දෙන්න එපා කියනව නෙමෙයි හොඳ. මම අර දරුවා අහපෙන්ද කිව්වේ. ජීවිතේ 2025 දී අතාරින්න ඕනේ. නිසරු නිස්සාරණ දේවල් සියල්ල 25න් අතාරින් 26 අවුරුද්ද ලබනකොට 26 අවුරුද්ද පටන් ගන්නකොට දුස්චරිතේ වලකින් සුචරිතේ හැසිරෙන්න අදිෂ්ඨාන කරන්න. අදිෂ්ඨාන කරන්න. මේක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. කයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න. වචනයෙන් සංවර වෙන්න අදිෂ්ඨාන කරන්න. ඔය එතන බලන්න පුළුවන් කයේ වචනේ සංවරකම ඕන. ඔය ඉස්සරහ ඉඳගෙන ඉන්න කට්ටිය විනාඩියකට විතර නැගිට්ටොත් මොකද වෙන්නේ? කොටනවනේ ඇවිල්ලා පිටිපස්සේ. බැලියගේ. ඔය මම මේ අම්මලාට දොස්පරොස් කියනව නෙමෙයි හොඳ. ඔය මම බන තිබ්බ තැන කියන්නේ නැහැ. වෙනතුනි ගැහුවා. බලනකොට ගහලා තියෙන පොලිසිය සිවිල්ලිටු මහත්තයෙකුට. බනිනවනේ. අපූර්වට බැනලා චුට්ටක් එහාට වුණාට පස්සේ මන් දිහා බලලා hina වෙනවා. කවුරුත් කැමති ඇති ධර්මාසනේ බලාගෙන බණ අහන්න. මේ කයේ වචනේ සංවරකම තියෙන්න ඕන. 2026 අවුරුද්දේවත් සරුදේ සරු විදිහට ගන්න. නිසරුදේ නිසරු විදිහට දකින්න පුරුදු වෙන්න. අපි දන්නවනේ මේක හොඳයි මේ දේ නරකයි කියලා. හොඳ නරකවත් 2026 අඳුර ගන්න පුරුදු වෙන්න. ඒ නිසා මම යෝජනා කරනවා මිනිස්සු තුල හොඳ නරක හදා ගන්නකොට මිනිස්සු හැසිරෙනකොට
අපිට සිද්ධ වෙනවා සමහරක් වෙලාවට ඔය කම්පා වෙන්න. 2026 අවුරුද්දේ කම්පා වෙන එක නවත්තන්න. බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. ජීවිතේ අකම්පිතව ජීවත් වෙන්න. මේ වෙනකොට කී ගමනක් විතර අඬලා තියෙනවද? මේ වෙනකොට කී ගමනක් විතර දැන් මේ මට අය වෙලද සංගමෙන් බණවලට කියනෙකුත් නැහැ මම මේක කියලා යන්න ඕනේ. ඔය කඩවල වැඩ කරපු කී පාරක් විතර එලවලා තියෙනවා. හරියන්නේ නැත්නම් එලවනවා නේ. එලවන්න නවතින්න කියනවා. දැන් බණහන ගමන් කල්පනා කරන්න ඕන හොඳ. ඒ කඩවල් වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කේන්ති ගිහිල්ලා තියෙනවද? යකු යන්නේ නැත්. කඩවල් වල වැඩ කරන සේවකයෝ හින්දා කොච්චර කලබල වෙලා තියෙනවද? දැන් 2026 එනකොට හිතන්න ඕනේ මේ මොකටද මේ කලබල වෙන්නේ? කාගේ ලේ ටිකද පිච්චෙන්නේ? කාටද අකුසල් පිරෙන්නේ? හොඳට පුරුදු වෙන්න. එකටම කලබල වෙන්නේ නැතුව ජීවත් වෙන්න. ශික්ෂණයේ සංයමය කියන එක 26 අවුරුද්දේ හදාගන්න. ඔය ඇත්තටම අපි කටක් කරලා කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපි හින්දාද අනුන් හින්දාද? ඔයත් කවදාවත් ඔයත්ොන්ට කුණුහරුපෙන් බැනගෙන තියෙනවද? මේ සමාජ ජීවත් වෙනකොට අපේ සිතුවිලි සමහර විට මේ පංචේන්ද්‍රියන්ම ක්‍රියාත්මක වෙන්නේ අනේකගේ වෙනස් වීමට. ජීවිතේ පුරුදු වෙන්න අනේකගේ වෙනස් වීම දරා ගන්න. අර හොඳට ඉන්නකම් හොඳයිනේ. අර කියනවනේ අපි කොරණකම් විතරයි කියලා. යහපත් දේ සිද්ධ කරනකම් හොඳයි. අපි ගාව වැඩ කරන සේවකයොත් එහෙම අපිට හොඳට කඹරන තාක්කල් හොඳයි. වලට අපි තුල ද්වේෂය ඇති කරගන්න. උදාහරණයක් විදිහට මේ පින්නතුන් කවදා හරි සැක කෙරුවා නම් සැක කෙරුවේ අපිවද අනුන්වද? කවදාවත් අපි අපිව සැක කරලා තියෙනවද? කාවද සැක කරන්නේ? වෙන කෙනෙක් නේ. වෙන කවුරුවත් කරන දෙයක් පිළිබඳව අපි සැක කරලා කුතුහලය, කනගාටුව, කම්පාව, වේදනාව, කලකිරීම, දුක, භය, ත්‍රාසය ඇති වෙන්නේ කාගෙද? අපේ. මොකටද? වෙන කවුරුවත් කරපු දෙයක් මේ හිතින් අපි ඒ ඇත්තොන්ව සැක කරලා මොකටද අපේ හිත අපි සොලව ගන්න? අපි කම්පා වෙන්නේ මොකටද? දැන් ඔය උදාහරණයක් විදිහට ගෙවල් දොරවල් වලම බලන්න. මේකත් නිකන් මම අද කියනවට කරලා බලන්න. ඔබ කරන්නේ එහෙම නෑ හොඳේ කිව්වට. ගෙදර ගිහිල්ලා හොඳටම ඇවිස්සෙනවා අම්මලයි තාත්තලා හැබැයි. සමහරක් අම්මලාට තාත්තලාට මේක ලීලිලා තමයි කරන්න ඕනේ. එතකොට අරුන්දලා තවත් ඇවිස්සෙනවා.
එක පාරම ෆෝන් එකෙන් කතා කර කර ඉඳලා අම්මා හරි තාත්තා කරන්නේ එහෙම නැහැ බෝද. පවුල් පිටින් විනාශ වෙන්නේ අත්දැක බලන්නවත් කරන්න එපා. අම්මා හරි තාත්තා හරි එනවා දැකලා නිකන් බොරුවට හරි කතා කර කර ඉඳලා එක පාරම කියන්නෝ කලබලෙන් අම්මා එනවා මං තියන්නම් කියලා. අරුන්දර බත් කන්න බෑනේ පහුදා ඉඳලා. ඇයි නැ නිකන් මං කියනකොට හොන්න බලන්න. මිනිස්සුන්ට පුදුම රුදාවක් තියෙන්නේ මොනවාටද? කලබල වෙන්නෙම මොකේද? කවුරුවත් ෆෝන් එකෙන් කතා කර කර හිටියේනේ. ඔය ඔළුව නිදහස් කරගන්න. පුරව ගන්න පානුන්ගේ දේවල් වලින්. මගේ හිතේ සමාධිය, මගේ හිතේ සැනසීම අර කෝලිත උපතිස්ස පරිබ්‍රාජමය කරදෙන සරියුත් මුගලන් මහ රහතන් වහන්සේ ගිහි කල අර ගිරග්ග සමජ්ජය උලෙල සංවිධානය කරනවා. ඒක බලන්න යන් කියනවා කලකිරෙනවා. ඊට පස්සේ සංජය පරිබ්‍රාජිකයා ගාවට යනවා. එතන හරි කියන අවසානයේ අස්සජි මහ රහතන් වහන්සේ හම්බෙලානේ අර ඒ ධම්මා හේතු පබවා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කිව්වාය කියන මේ ගාථාව ඇසූ පමණින් අර බලන්න නිසරු දේවල් නිසරු විදිහට ජීවිතේ දැක්කා. පොඩි යෝජනාවක් කරන්න පුළුවන් නම් මේවා කරලා බලන්න ඕනේ. පුළුවන් නම් නෙමෙයි ඉතින් මෙච්චර මහන්සියලා මේක කරපු එකේ තේරුමක් තියෙන්න බෑ. ඔයත් කරන්න මේව. ඔය එක බණක් සංවිධානය කරපු මං තන කියන්නේ නෑ. ඒ සංවිධායක මණ්ඩලය එක්කහුව වෙලා එයත්න්ට හරි සතුට බණ හොඳට වුණා කියලා. පොලකම තමා හොඳේ. හිතුවට වඩා ලොකු පිරිසක් බණ අහන්න ඇවිල්ලා හන්දෑ හොඳට කෙලලා මේක තියාගෙන මට පොලිසි මහත්තයා කිව්වේ බණ කිව්වා. සති දෙක තුනකට පස්සේ පන්සලටත් ආව සතුට ප්‍රකාශ කරන්න. එහෙන සතුටුයි. ඒ සතුට වුණාට නම් කමක් නැහැ. ඒක අර සමරපු විදිහ වැරදි. හෙට්ටි පොළ එහෙම නැතුව ඇති මං කියන්නේ. අනෙක් තැන්වල වෙන දේවල් අද නැත්තම් වහලන්නේ කලින් ගෙනල්ලා තිබ්බු තමයි. ඔය ඕන එක පින්නතුනේ දවසට විනාඩි 10ක්වත් හෙට ඉඳන් අද එපා දැන් ඉතින් මහන්සිනේ. අපේ අම්මලා තාත්තලා සේරම තරුණ දුවලා පුතාලා කරන්න ඕනේ මේව. හොඳ දරුවෝ ඉන්නවනේ ගොඩක් බණ අහන්න ඇවිල්ලා. පුතේ විනාඩි 10ක් විතර අරගෙන දවසට මිනිස්සුන්ට විවේකයක් කියලා එකක් නැහැ. විනාඩි 10ක් විතර අරගෙන ටිකක් ඉඳගෙන කල්පනා කරන්න. කවුරු ගැන? මම ගැන, තමන් ගැන. අර මගේ ඇත්ත මනුස්සයා එක්ක විනාඩි 10ක් විතර කතා කරන්න. විනාඩි 10ක් මම කවුද? මොකද කරන්නේ? මොකක්ද කරන්න ඕන කියලා. අපේ බිස්නස් එක පැත්තකින් තියලා, පවුල පැත්තකින් තියලා, ප්‍රශ්න ටික පැත්තකින් තියලා, සියල්ල පැත්තකින් තියලා විනාඩි 10ක් විතර ඔයත් එක්ක කතා කරන්න. මම කියනවට කරන්න පුදුම සැනසීමක් දැනෙනවා. අර මම එක්ක තනි වුණාම
මං ගැන මං විතරනේ දන්නේ. මගේ ඇත්තම මනුස්සයා ගැන කවුද දන්නේ? දවස අන්තිමේට මතක් වෙන්න ඕනේ. අපි ලෝකෙට මොන එදිරිවාදිකම් මොන ගණන්කාරකම් නම්බුකාරකම් මොන මාන්නකාරකම් සල්ලිකාරකම් තිබ්බත් අපි අපිත් එක්ක ජීවත් වෙනකොට හරි හුරතල් පින්නතුනේ. අපිට අපි එක්ක වෛරයක් තියෙනවද? නැහැ. අපි හරි ශාන්තයි. අපිට අපිත් එක්ක තරහක් නැහැ. එතකොට අපි හරි සහැල්ලුයි. මට මම එක්ක එදිරිවාදිකමක් තියෙනවද? මට මං එක්ක බේරගන්න බැරි දෙයක් නැහැ. මම එක්ක ජීවත් වෙනකොට හරි පහසුයි පුතේ. ඒ ඉඳලා කල්පනා කරන්න. මම මොකද්ද කරන්නේ? මම මොකද්ද කරන්න ඕනේ? මම මොකක්ද මම වෙනුවෙන් කරන්නේ? මිනිස්සුන්ට තියෙන්න ඕනේ. අර මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට දෙපැත්ත පේනකොට මට කියලා කරගත්ත දෙයක් තියෙන්න ඕනේ. මගේ සනසීම පිණිස මෙන්න මේ දේ තියෙනවා කියලා තියෙන්න ඕනේ. මම යෝජනා කරන්නේ ඒකයි. වචනකින්වත් සංසාරෙ දිග්ගස ගන්න එපා. එක වචනකින්වත් නිර්වාණය ඈත් කරගන්න එපා. සංසාරේ කල්ප ගාන දුක් විඳලා මනුෂ්‍ය ආත්ම භාවය ලබලා තියෙන්නේ. මේකෙන් හොඳට වැඩ ගන්න ඔය නිවන් දකින්න යන ගමනට අර්ථයක් එක්කව කරගන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ අපි එක්ක විතරක් කටයුතු කරනකොට හොඳට මතක තියාගන්න කුසල් මොනවාද කියලා මතක් වෙනවා. අකුසල් මොනවාද කියලා මතක් වෙනවා. අපේ තාත්තලා ටික පුරුදු වෙන්න ඕන මේ හොඳේ. අර වැඩේ කියන්න අර සමහරුන්ට පුදුම අවිවේකයක් නෙදී. හෙට්ටි පොළ වෙලඳ සංගමෙත් ඉන්නවද ඔය? මෙහෙනම් එහෙම නැතුවද? සමහරුන්ට කණ්ඩ වෙලාවක් නැහැ. හිතන්නකො කැෂියර් එකේ ඉන්නකොට කණ්ඩ වෙලාවක් තියෙනවා. මොන කර්මයක්ද පින්නතුනේ ගෙවල්. නිදා ගන්න වෙලාවක් තියෙනවා. දැන් කේදි හාමුදුරන්ට නම් හම්බෙනවනේ කියලා. එමු බලන්න සතියකට විතර පන්සලට හම්බෙනවද කියලා බලන්න. පැත්තන්ට විතර නෙමෙයි මට වළඳන්න වෙලාවකුත් නැහැ. නිදා ගන්න වෙලාවකුත් නැහැ. දවසට පැය 15ක් විතර වාහනේ. මාසෙට කිලෝමීටර් 13000ක් විතර වාහනේ. එතකොට දැන් මට එන්නකොට කුලියා පිටියෙන් කියන ඔහොම කුලියා පිටියෙන්දලු. ඇයි? පොලිස් ක්‍රීඩාංගනේ පිරිලාලු. දැන් මේ ගෙරලා කුලියා පිටියේ බණ. පැත්ත මෙතන බණ අහන්න එනකොටත් එතන සෙන. ඒ කිවරලා මම හෙටුදේ මැලේසියාව යන්න ඕනේ. බණක් කියලා ආපහු දවස් දෙකකට පස්සේ ආයෙ එන්න ඕනේ. එතකොට ඒ අවිවේකීකම මොකේද? ජීවිතේ පින්නතුනේ අපි එක්ක ජීවත් වෙන්න ගන්න කියලා කියන්නේ අර පොඩි වෙලාවක් අරගෙන ඔය කෑම ටික කන්න නිදා ගන්න නා ගන්න බිරිඳ එක්ක ඉන්න දරුවෝ එක්ක ඉන්න ගෙදර ඉන්න ඔය සමහරව ඉන්නවනේ මේ පොලේ හින්දා හොඳයි. සමහර වෙනවා කොච්චර සල්ලි තිබ්බත් පොලට යන්නේ පහෙන් පස්සේ. ඇයි? හොඳම බඩු තියෙනවනේ. තෝරන්න දෙයක් නැහැ. මුදලාල්ලා තෝරලා
ඉගම් වලට දාලා තියෙන ගොඩවල් ගහලා දාගෙන එන්න තියෙන. මොන කරුමයක්ද ගෙවල්. සමහරු ඉන්නවා ලොරි එනකන් කියලා නේ 12 1 වෙනකන් හැරලා ඉන්න බෑ. අවුරුද්ද අවසානයේ වුණාම තවත් වැඩි. පින්නතුනේ තිබ්බට මදි කණ්ඩක් පින තියෙන්න ඕනේ. අරගෙන ඉන්න මෙට්ටේ ලස 4ක් විතර වෙනවා. ඕකේ පය පහ බුදිය ගත්ත කාලයක් මතකද මෑත ඉතිහාසයේ? කොහෙ බුදියට ගාවත්? ඔයත්තු එහෙම නැතුව දෙහෙටි පොළ වෙලා සංගනේ. මං කියන්නේ බොහෝ ඇත්තොන්ට ඕක තමයි වෙන්නේ. ඇත්තොන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ හෙට්ටි පොළ වෙලා සංගමේ තරම් වෙන කොහෙවත් එහෙම නැහැ කියලා. පුරුදු වෙන්න. අදින්න පුබ්බකට මොකද වුනේ? වෙනතුන ඔය මට කුණ්ඩලිගේ තාත්තා හොඳ සල්ලිකාරයා. මැරිලා දවස් 7ක් ගිහිල්ලත් මොකද වුනේ? සල්ලි දෙන්න කෙනෙක් හිටියේ නැහැ. අන්තිම රාජසන්ත කරත්ත වලින් බඩු අදිනවා. රජුරෝ කියනවා අනේ අදින්න පුබ්බක කාලවත් මරුණා. මැරිලා දවස් 7ක් ගිහිල්ලත් අදින්න පුබ්බකේ බඩු අදිනවා. අදින්න පුබ්බකට ලැබෙන්න පරිභෝජනය නොකරන්න හේතුව මොකද්ද? ඔය දුන්නට විතරක් මදි දීලා හිත හදා ගන්නත් ඕනේ. දුන්නට විතරක් මදි දීලා සතුටු වෙන්නත් ඕනේ. දුන්නට විතරක් මදි දීලා අතාරින්නත් ඕනේ. පුරුදු වෙන්න. දෙන්න දීලා අතහැරලා දාන්න. ඔය අදින්න පුබ්බකේක ආත්මික අදින්න පුබ්බකේ ගෙදරට එනවා හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතයට හැමදාම එනවා. මෙයා කවුද අදින්න පුබ්බක මොකුත් දෙන්නේ නැහැ. දවසක් අදින්න පුබ්බකට හිතුණා එළියට බහිනකොටම දැක්ක හින්දා බිරිඳට කිව්වා මොනා හරි හදලා දෙන්න. පැහැදිලිද මං කියන එක? මොනා හරි හදලා දෙන්න කිව්වා. ඔය වචනේ මතක තියාගන්න ඕන හොඳේ. මොනා හරි දෙන්න කිව්වා. අවසානයේ බිරිඳ හොඳට උයලා දුන්නා. අදින්න පුබ්බක දැන් වෙලේ වැඩ. ඈතට දැක්කාර පිණ්ඩපාතේ හාමුදුරුව වඩිනවා පිණ්ඩපාතේ අරගෙන. අදින්න පුබ්බකට හිතුණ බිරිඳ මොනවාද දුන්නේ කියලා බලන්න. දුවගෙන ගිහිල්ලා පාත්‍රය ඇදලා අරගෙන බැලුවා. අදින්න පුබ්බකට කේන්ති ගියා බින්නතුනේ. ඇයි වෙනදට වඩා හොඳට උයලා දීලා. දුවගෙන ගිහිල්ලා බිරිඳට බැන්නා. දුවගෙන ගිහින් බිරිඳට බැන්නා. දුන්න හිත හදාගන්න බැරි වුණානේ. පැහැදිලිද මං කියන එක? මට ඕන තරම් එහෙම අත්දැකීම් ලැබිලා තියෙනවා. සමහරු බණවලට ආරාධනා කරන්න එනවා. දින නෑ කියපුවාම කියනවා ඕකට දෙකක්ම දැම්මලු. ලියුම් කවරයකට ලක්ෂ 2ක් දාලා දීලා. හිතෙන්ද ඇති අපරාධ කියලා. දෙකක්ම දැම්මලු. කියලා දුන්න අනිත් පැත්තටම. නෑ ඉතින් අරන් කොහොම හරි කරලා දෙන්නලු. ඔය අම්මෝ එහෙමනම් පින්නතුනි ඕන තරම් වෙන්දේසියෙන්නේ බණ. දැන් ඉතින් මේක හැමතැනම ගියපුවාම මේ මිනිස්සයා දැනගන්නවා මේ මන් දීපේ කියලා.
ලක්ෂ 25ක් දෙන්නම් මේ දිනේට මෙන්න කිව්වා. අයත් පොරොන්දුනා හැමදාම වාහනේ සර්විස් කරලා දෙන්නම් කියලා. පින්නතුනි පුදුම වැඩක් වෙලා තියෙනවා. ඔය ඒ කවදාවත් ජීවිතේ දීලා අතාරින්න බැයි නම් දෙන්න එපා. පුරුදු වෙන්න. ගෙදර නේද බල්ලෙකුට සතෙකුට කෑම ටික දුන්නත් සමහරව ඉන්නවනේ ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නවා පිට බල්ලා වෙලා කාලා යනවාද කියලා බලන්න. පිට එකේ කවුත් අඩි ගන්නවා. එහෙම කරන්න එපා. කවදාවත් කරන්න එපා වෙන්නත. ඔය තිබ්බට මදි භුක්ති විඳින්න පින තියෙන්න ඕන. සමහර නේ අම්මලා කියනවා එහින්දා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මං කියන විනාඩි 10 තුල කල්පනා කරනකොට මේක මගේ අකුසලයක්ද මේක මගේ පාප කර්මයක්. දැන් සමහරු ඉන්නව නේද අෂ්ප විදියට කේන්ති යනවා. සුටුස් ගාලා කේන්ති යන උදවි ඉන්නවා. ඒ කේන්ති යන පින්නතුන් අපේ දුවල ඔය සමහර දරුවෝ හැම ඉන්නවා බලන්නවත් බෑනේ කණ්ඩ හදනවා. උදාහරණයක් විදියට අද ගෙදර සමහර ළමයි ඉන්නවා දෙපාරක් විතර කියන්නකො පුතේ කණ්ඩ කියලා. එවුන් අම්මලා තාත්තලා කණ්ඩේනවනේ අනිත් පැත්තට. මහ දෙයක් නෙමෙයි. දරුවෝ ජංගම දුරකථන පාවිච්චි කර ඉන්නකොට වචනයක්වත් කියන්න එපා කේන්ති යනවා ළමයින්ට. මේ අඩි හප්පන අඩේ කන්නම් හිටුලු. කියන්නේ නැද්ද? ළමයින්ට කියන්න බෑ පුතේ කණ්ඩ කියලා. ඒ හින්දා ඔය නිතර කේන්ති යන උදවි බොහොම පුංචි දෙයට ඔය සමහරව ඉන්නව ඇහැරවන්න බෑනේ. හරි බයයි ගෙවල් වල ඇහැරවන්න. ඇයි? දඩ ගොංකන් එවන කුණුහරුප ගියාගෙන නැගිටින්. එහෙම විඥානයක් තියෙන්න හේතුවක් නෑ. මං කියන්නේ අර බොහොම ඉක්මනට පුතේ ද්වේෂය ඇති වෙනවනම් අපේ අම්මලාට තාත්තලාට හරි ඉක්මනට කේන්ති යනවනම් අර විනාඩි 10 ඇතුලේ කල්පනා කරන්න මට කේන්ති යන්නේ කොයි වෙලාවෙද මට කේන්ති යන්නේ මොකටද? ඇයි මට කේන්ති යන්නේ මොකක්ද කේන්ති යන්නේ ඒකේ ප්‍රතිඵලය කාටද සැනසීම කාටද ලාභය ඔච්චරයි. ඒ ටික කල්පනා කරනකොට නිකම්ම උත්තර එනවා. පින්නතුන්ට අවබෝධ වෙයි ප්‍රත්‍යක්ෂ වෙයි කේන්ති ගන්න එකේ තේරුමක් නැහැ. කලබල වෙන එකේ තේරුමක් නැහැ. ඔය හැම දෙයක්ම ජීවිතේ හරි සිහියෙන් කරන්න. දැන් කේන්ති යන කලබල වෙන මම යෝජනා කරන්නේ 2026 අවුරුද්දේ අකම්පිතව ජීවත් වෙන්න. ඔය කලබල වෙන කේන්ති යන කරුණු කීපයයි තියෙන්නේ. එකක් තමයි අපි සැප විඳ ඉඳලා එක පාරම දුක් විඳින්න වුණාම මොකද වෙන්නේ? අපි කලබල වෙනවා. මිනිස්සු ප්‍රශංසා කර ඉඳලා එක පාරම නින්දා කරන්න ගත්තාම මොකද වෙන්නේ? අපි කලබල වෙනවා. මතක තියාගන්න. ඔය ප්‍රශංසා කරන කටින්මයි මිනිස්සු නින්දා කරන්නේ. හොඳ කියන කටවල් වලින්මයි මිනිස්සු වැරදි කියන්නේ. අපේ හාමුදුරුවරුන්ට මේ අත්දැකීම ඕන තරම් තියෙනවා. නේ හාමුදුරුවනේ වඳින අත් දෙකෙන්මනේ බෙල්ල මෙරිකන්නේ අනිත් පැත්තට ඇවිල්ලා. ජීවිතේ ඉන්නකොට අපිට අර
කීර්තිය දරා ගන්න පුළුවන් අපකීර්තිය දරා ගන්න අමාරුයි. කලබල නම් වෙන්න එපා ඒ වෙලාවට. අර දන්නවන්නේ උඩින් ගියපු ඉබ්බ දෙන්නට වෙච්ච වැඩේ. කට වහගෙන ගියා නම් මොකද වෙන්නේ? එක අපුරුට අද ජීවත් වෙනවා එනවා. එක ඉබ්බෙක් කොක්කු අරගෙන ගියා යනකොට පල්ලෑයට මිනිස්සු කෑ ගහනකොට කලබල වෙනකොට ඉබ්බට හොලන්න බැරුව ගියා. සමහර වෙන්නව නේද තොපි කනවා මරනවා කපනවා කියාගෙන ඉන්නේ. ඉබ්බ අර මිනිස්සුන්ට බැන්න. සමහර ඉන්නව නේද මොකක් හරි දැනගත්තාම හගිස්සන්න යනවා. එහෙම වීරෝදාරකම් කරන්න ඕනේ නැහැ. අහක යන්නේ වදලා අරන් දා ගන්න එපා. දෙවෙනි ඉබ්බා මොකද වුනේ? දෙවෙනි ඉබ්බා අපූර්වට අර මිනිස්සු පල්ලෑයට මිනිස්සු ඔච්චම් කරනකොට අර ලීය තව ටිකක් හයියෙන් හපාගත්තා. ඔන්න බලන්න. ඉවසීමයි කල්මැරීමයි කියලා කියන්නේ දෙකක්. අපි කරන්නේ ඉවසන එකද කල්මරන එකද? අර කියනව නේද මටත් වෙලාවක් එයිනේ කියලා. එහින්ද ඔය එදා මට මෙහෙමයි කරුවේ මම අද මෙහෙමයි කරන එක ඉවසන එක නෙමෙයි. එහෙම වුණොත් අර මං කියන ඉබ්බෝ වෙන්න යන්න එපා. ඉබ්බා ආය හැකම්ම භාගයක් විතර යනකම් කෝටුව හපාගෙන ඉඳලා අනේ තව ටිකක් කටවහගෙන හිටපියෝ. මොකද උනේ? බැරිම තන කොක්කුන්ගෙන් අහනවා යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද වෙන්නේ? නින්දාවේදී ප්‍රශංසාවේදී කටනම් අරින්න එපා. ඔය පොඩි පණිවිඩයක් මම කිව්ව මට පුදුම විදියට බයිනවනේ මිනිමරෝ වගේ හැසිරෙන්නේ. අනේ කියනවා තව වෙනකම් නෑලු උත්තරයක් මගේ. හන්දේ තමයි අපි කලබල වෙන්න. මේ සුණා කරන්තයට යනකොට මරනවා කපනවා කොටනවා කියනකොට ඉවසපු බුද්ධ පුත්‍රයන්ගේ පරපුරේ භික්ෂුන් වහන්සේලා එහෙම කලබල වෙනවද? භික්ෂුන් වහන්සේලාට තරම් දරා ගැනීම ඉගැන්වුවේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ට තරම් අපහාස කරපු නින්දා කරපු මහ දෙයක් ඕනේ. එනකොට සමහර බමුණෝ කියනවනේ ගෞතමයන් ඔකට ඇල්ලතුරු ටිකක්වත් දෙන්න එපා කියලා. දුන්නොත් මරනවා කියලා. මෙහෙම අපූර්වට රාජ මහා මාත්‍යවරු මෙහෙම තිබ්බට පැයක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. සූස් ගන්න එපා වෙලාව යනවා. රාජ මහා මාත්‍යවරු පිරිවරාගෙන බණ කිය ඉන්නකොටනේ අර කවුද අර ගෑනු කෙනා චින්චමානිකාව අර දරකෝටු බැඳගෙන එනවා. භාග්‍යවතුන් වහන්සේ කම්පා වුණා. නෑ කරන්න පුළුවන් අපහාස එමට අපහාස විතරක් ඇයි කී ගමනක් බුදුහාමුදුරුවෝ මරන්න හැදුවද? කී ගමනක් පිරිනිවන් පාන්න වැඩ කරන්න හැදුවද? ඇත්තු දාලා මරන්න හැදුවා. ගල් පෙරල්ලා මරන්න හැදුවා. වෙනතුනේ සුන්දරි පරිබ්‍රාජිකා දවසක් දෙකක් දෙවුරන් මෙහෙර පැත්තට හැන්දෑවට යවුණ කැරකුණ. දවස් ටිකකට පස්සේ මරලා හැංගුවා මල්ගොඩේ. ඒකරලා කියන්න ගත්තනේ නේ අර. ඔකට තමයි ගෙන්න ගත්තේ අන්තිමේ මරලා දැම්ම කියලා බුදුහාමුදුරන්ට තරම් අපහාස කරපු. ඒ ශාක්‍ය පුත්‍රයන්ගේ
ශ්‍රාවකයෝ සිව්වනක් පිරිසේ උදවිය භික්ෂුන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයෝ බුද්ධ පුත්‍රයෝ පින්නතුනේ ඒ සරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන මහා සංඝරත්නය කම්පා වෙන්නේ නැහැ. එහෙම ඔය කියලා තියෙනවා මොකක් හරි ඇවිස්සලා අපි කලබල වෙයි. ඔය මොකකින් හරි කමක් නැහැ හාමුදුරනේ බණ 10ක්වත් කැන්සල් වෙනවනම්. ඒ කියන්නේ මොකක් හරි වෙලා මුගේටද ටිකක් පන්සලට වෙලා ඉන්න. පින්නතුනි මගේ විදේශ ධර්මදේශනා වලට එක එම්බසියට හාමුදුරනේ පෙත්සන් 8 ගානේ ගිහින් තියෙනවා. කොහමද? ඇයි මේ මුස්ලිම් මම්මලා තාත්තලා වුණත් දැන් හරියට බණ අහනවනේ. පෞගේ දවස්වල පල්ලි 17ක සභාපතියා කුරුණෑගල මුස්ලිම් පල්ලි 17ක අද කතෝලික තරුණයෙක් ආවා මේ නත්තල් දවසේ උදේම පල්ලි ගිහින් හාමුදුරුවෝ බලන්නලු ආවේ. මේ ධර්මයේ ආශ්චර්යනේ. මං කිව්වා අපේ මුස්ලිම් අම්මලාට තාත්තලාට ඕව නග ගන්න එපා මම මරයි කියලා. ඉමක් කොනක් නැතුව පස්සර ධර්මදේශනා විවරලා එනකොට මෞලවි පල්ලියේ සභාපති එළියට බහැලා හරි සතුටින් කතා කරනවා. අපි අහන්නේ ඔයාගේ බණ. වෙනතුනේ මේ බබලන්නේ ව්‍යාප්ත වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අරහත් ධජය බබලන්නේ තරුණ මහත්තුරු එක්කහු වෙන්නේ මොකේද? සම්දිට්ඨිකෝ සාදෘෂ්ටික ධර්මයේ ප්‍රතිඵල භුක්ති විඳින්න. එනිසා මං කියන්නේ තර ඔයත්තන්ට දරා ගන්න අමාරු නම් ඊට වඩා අමාරුයි භික්ෂුන් වහන්සේලාට දරාගෙන ජීවත් වෙන්න. කලබල වෙන්න එපා. ඒ මිනිස්සයා අපේ මොකට හරි වන්නන්නයින් ගැහුවා කියලා අපිත් ගහන්න ඕන. බලාගෙන ඉන්නවනේ මොකක් හරි වෙනකන් දැන් ඔය යුවනම් මම කැතකම් හොඳේ. අර පහුගිය කාලේ දැන් වෙල් ගලලා වෙල් වලට වැලි ගහලා තියෙනවනේ. ඕක හැද ගන්න දෙන්නේ නැහැ. මේ වෙලට ගහලා තියෙන වැලි ටික. වෙනතුනේ තියෙනවා. ඉහින්ද හරි ඔය අයින් කරන්න එපා. ඕකට උදැල්ල අරන් බහපු ගම වන්නන්නයි ගන්න. මේ පැත්තෙම ගෙවල් හදන්න. ඔය ඉතින් කොල්ලෝ නේ ඉතින් ඔය ටික ටික ගොඩ දානවා. අවුක දැම්මා කියලා රජ වෙන්නයි පින්නතුනේ. සමහරු ගෙවල් වලට වැලි ගේන්නේ රැයද දවල්ද? පාන්දර 3ට විතර නෙමෙයිද ගෙනල්ලා බාන්නේ. එච්චරටම වෛරයක් ඊර්ෂ්‍යාවක් නැති මිනිස්සු ගම්වල ඉන්නේ. සමහරු ඇහැරලා බලාගෙන ඉන්නවනේ. වැලි බානවා බෑවනම් කෝල් කරුවා. 2026 නම් ඕක කරන්න එපා හොඳ. පුරුදු වෙන්න. ගයක් හදන්නනේ. ඔය තේක්ක කපුඩක්වත් කපන්න බෑ. මේක වනසනවා නම් කමක් නැහැ. අර රැයක් තවාලක් නැතුව කොහෙන් හරි වැලි ටිකක් එක්කව කරලා වෙනදට වැලි වලින් ගෙවල් හදන්න තු මොනාගේ හදන්න? මේ ගෙවල්නේ හදන්නේ ඉන්නනේ හදන්නේ. මං කියන්නේ 2026 තව කෙනෙක් දියුණු වෙනකොට තව කෙනෙක් නැගී ඉන්නකොට හිත්වලට එන ඊර්ෂ්‍යාවවත් නවත්තන්න. මේ කියපු බණේ මොකවත්ම ගන්න බැරි නම් අනෙකගේ සැප සතුට දියුණුව වෙනුවෙන් සතුටු වෙන්න ආශිර්වාද කරන්නවත් පුරුදු වෙන්න. මම ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා අවශ්‍ය ධෛර්යය
පින්නතුනි මේ හදවතින්මයි දේශනා කරන්නේ මුදිතාව වඩන්න. කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සම්බුද්ධ ශාසනයත් එක්ක කරන ගනුදෙනුව හරි අපූර්වට කරන්න. සම්බුද්ධ ශාසනයත් එක්ක කරන සම්බන්ධතාවය ඒවා හරි හොඳට පිළිවෙලට කරන්න. මේ හෙට්ටි පොළ භූමියේ පින්නතුම් බණහන් ඇවිල්ලා ඉන්නවා දකින්නකොට මේක ගැන මේ ගෞරවය මේ සතුට වැඩිපුරම කාටද තියෙන්නේ? අපේ මේ ප්‍රදේශයේ මහා සංඝරත්නයට. හේතුව මේ තරුණයෝ ටික දහම් පාසල කරගෙන පරිස්සම් කරේ කවුද? බණක් අහන්න හරියෙන්න මිනිස්සෙක් අල්ලගෙන හිටියේ කවුද? අපේ හාමුදුරුවෝ. දායක සභාව කරගෙන දහම් පාසල් කරගෙන බෝධි පූජාව තියාගෙන පින්කම් ටික තියාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන මිනිහට බුදු පිළිමේ හුරු කරගෙන පන්සල හුරු කරගෙන හිටියේ කවුද? දහසක් බාධක මැද අපේ හාමුදුරුවෝ. ඒ වුණාට ඒ නිසා මේ විදිහට මේ පින්නතුන් රැකගෙන හිටියන ඕක ඇත්තන්ට තේරෙන්නේ නැහැ. මේ මහා සංඝ රත්නය කරන කැපකිරීම කට තිබ්බ පළියට කියවන්න එහෙම නෑ. හොඳේ හොයන්න නැතුව බලන්න නැතුව ඔය මිනිස්සු හරි කැමතිද දැන් බැරි වෙලාව හිතන්නකො භක්ති ගීත කණ්ඩායමට දරුවා දැම්මේ නැහැ කියලා. ඉවරයි. දහම් පාසලේ තරඟට දරුවා දැම්මේ නැත්තම් ගුරුවරුන්ට බයිනවා හාමුදුරනේ එවුන්ට ඕනේ උළු දාගෙන තියෙන. එහෙනම් ඔය ශාසනික සම්බන්ධතාවය හරි අපූර්වට කරන්නේ. තරුණ මහත්තුරු සේරම මාසෙකට සැරයක් පුතේ පන්සලට යන්න. සංඝාවාස බුදු මෙදුර බෝ මළුව මාසෙකට සැරයක් තරුණයෝ 30ක් එක්ක වුණොත් පැය දෙකයි අපේ පන්සල සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න නියාමනය කරන තැන හොඳට පන්සල නඩත්තු කරන්න. හාමුදුරුවෝ කතා කරුවත් එකයි නැතත් එකයි. ගිහිල්ලා පන්සල් මිදුල මේ මිනිස්සු එනකොට මිනිස්සුන්ට හිත හැදෙන්න පැහැදෙන්න සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දෙන්න. ඊළඟට හරි කනගාටුදායක කාරණයක් තියෙනවා. හරි ඛේදවාචකයක් තියෙනවා. මම පොඩි යෝජනාවක් හෙට්ටි පොළට කරනවා මේක පුළුවන් නම් කරන්න හොඳයි. ඔය මේක තියෙනවනේ මොකක් හරි මේ හෙට්ටි පොළ යූත් කියලා සංවිධානය. සහ මේ බණ අහන්න ආපු සියලු දෙනා අපේ තාත්තලා අපේ තරුණයෝ මේ හෙට්ටි පොළ එකදු මත්ද්‍රව්‍යයක්වත් විකුණන්න දෙන්න එපා. කොල්ලොන්ට හොරෙන් මේකේ මොනවද කරන්න පුළුවන්? කොල්ල දන්නේ නැතු මොකක්ද කියයිද? තරුණයෝ දන්නෝ. මේ ගම් වලින් පන්තියන පොඩි පැටව පන්තිය ඇවිල්ලා යනකොට මේ අර මත් වෙන්න බොන පෙති කාඩ් එක අරගෙන යන. අපේ තරුණයෝ දන්නේ නැද්ද අහවල විකුණන්නේ කියලා? මම මේ තඩි ගහන්න කියනවනේ විකුණන්නේ උන්ට හොඳේ. මම විකුණන උදවියට කියන්නේ එක මත් පෙත්තක්වත් හෙට්ටි පොළ හෙට ඉඳන් විකුණන්න එපා. කාටද විකුණන්නේ? අහිංසක කොල්ලෙකුට දෙන්න. වීමිටිය විකුණලා පන්ති කාඩ් එක දෙන්නේ අල්ලපු ගෙදරින් සල්ලි ඉල්ලලා පන්ති ගාස්තු දෙන්න. ඒක අරගෙන හෙට්ටි පොළ ඇවිල්ලා ගුලි ගන්නවා. ඕවා ඉතින් විකුණන්න එපා මේකේ. වෙල සංගමේ දන්නේ නැති විකුණන්නේ නැතුව ඇති.
දෙන්න එපා. හෙට්ටි පොළ බේරගන්න. මේකට එක්කහුව වෙන්න මේක පරිස්සම් කරගන්න. අයිස් හැමතැනම නැද්ද? කවුද විකුණන්නේ? ඔය සේරම කුලප් වෙලා තියෙන මම මෙව්වා කියනවා කියලානේ. අහන කෙනා මට කියන්නේ හාමුදුරනේ ඕවා දැන් කියන්න එපා පරිස්සම් වෙන්න කියලා. අයිස් විකුණන මහත්තුරුන්ට මං කියන්නේ මේ තරුණයෝ පුදුම විදිහට මේක දැන් නවත්තනවා ඒකයි. රැල්ලට හරි කමක් නෑ නවත්තලා දාමු. සෙනසුරාදාට ඉරිදට කැරකෙන්නු අහුමුළු ගානේ බස් ස්ටෑන්ඩ් ගානේ. මහජන වැසිකිළිය එහෙම. පටවුන මෙලහටත් හකු පුරවගෙන නැත්ති දුම්කල කුඩු වලේ. පුදුම වසංගතයක් වුණානේ මේක. මේ පව් අපේ අසරණ අම්මගේ තාත්තගේ දරුවෝ. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වෙන්න නම් පුතේ මං අපේ දරුවන්ට කියන්නේ කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුගේ අතකොළු වෙන්න එපා. හැම කෙනෙක්ම පුතේ බලාගෙන ඉන්නේ අපි පාවිච්චි කරන්න. මං කිය අර විනාඩි 10ක් විතර දවසට අරගෙන කල්පනා කරන්න. මම මොකද කරන්නේ? මම මොකද්ද කරන්න ඕනේ? මම කවුද කියන එක. එක ඒවා දෙයි ගන්න එපා. ඔය රත්නපුරේ බණකට වැඩිය දැන් දවස් 3-4ක් විතර ඇති. එනකොට එළියට ඇවිල්ලා කියනවා මම කවුද කියලා මෙහි පොලිසිය වලින් අහන්නලු. සුප්‍රසිද්ධ මත්කුඩු ව්‍යාපාරිකේ හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න නවත්තලා මාස 4යි කිව්වා. විකුණන්නේ නැහැ කියලා පොරොන්දුනා පෙන්නතුනි. මේ ධර්මයේ ආශ්චර්ය. විකුණන සේරටම කියන්නේ හරි කරුණාවෙන් ඕනකමින් කියන්නේ ඔවා නවත්තලා දාන්න. මෙලෝ හසරක් දන්නේ නැති ගම්වල කොල්ලෝ අයිස් ගහලා පිස්සු කෙලිනවා. ගෑනු ළමයි පුරුදු වෙනවා. ඔය දාගමක් જાතියක් ඉතුරු වෙන්නේ. අයිස් ගහලා තරුණයෝ කුඩු ගහලා ගම්වල අම්මට තාත්තට වද දෙනවා. ඔය මොරටුවේ හරි වැල්ලවත්තේ හරි එක මහත්තයෙක් කියනවා මට නැවැත්තුවාලු. මං හව ඇයි? ගොඩක් මේ කාලේ තරුණයෝ බණ අහන කාලෙනේ. එකෙක් ගෙනල්ලා දුන්නලු අර පුංචි කරාඹු දෙක. ගහලා ඇහුවලු කාගේද කියලා. අර ගෙදර හිටපු චූටි දුවගේ කරාඹු දෙක ගලවගෙන ඇවිල්ලා තියෙන. ඔය මත් පෙත්ත ගේන්න දෙන සල්ලි ළමයි හම්බ කරලා නෑ. තාත්තලා හුරු වෙලා ඉන්න සිගරට් එකක් බොනකොටත් හිතන්න පිටර ගෙඩි 3ක් විතරනේ. මොකටද පුතේ හැමදාම හිතන්න අපි කවුද? මම මොකද්ද කරන්නේ? මම මොකද්ද කරන්න ඕන? මම කොහෙද කොතනද ඉන්නේ? ඒ නිසා සත්පුරුෂ දරුවන්ට කියන්නේ 2026 අවුරුද්දේ අධිෂ්ඨාන කරගන්න. යාළුවෝ රැලි පිටින් හිටියන් බුරුතු පිටින් හිටියන් මොකක් හරි වුණාම කවුද ඒ? කවුරුවත් නැහැ. අද ගෙදර යන්න මම හැමදාම දේශනා කරනවා වගේ පින්වත් දරුවෝ අපේ තාත්තලා හොඳට ගෙවල් වල බුද්ධ වත කරන්න. උදේ නැගිටින්න බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුව දියන්න. ඔය බොහෝ පිරිසක් මේකට උසුළු විසුළු කරලා තිබ්බා. උසුළු විසුළු කරන උදවියටත් කියන්න. උසුළු විසුළු කර හරි කමක් නැහැ මේක කරන්නකො එතකොට ඕක හරියනවා. උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට දාන ටික තියන්න.
හැන්දෑවේ කහට කෝප්පයක් බීම උගුරක් හරි කමන්නේ බීම් බෝතලයක් අරගෙන ගිහිල්ලානේ බුදුහාමුදුරන්ට තියන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. බුද්ධවත කරන දරුවන්ට වරදින්න දෙන්නේ නැහැ. විශ්මිතයි ඒ හාස්කම කොච්චරක්ද කියනවා නම් එකදු අකුසලයක්වත් වෙන්න දෙන්නේ නැහැ. වචනකින්වත් ගෙවල් වල ආය කුණුහරුපයක්වත් කියන එකක් නැහැ. සැකයි වගේ නම් ඔය ආතපුත නැතුව මුස්පෙන්තු ගතිය තියෙනවා නම් ඔය සේරම නැති වෙලා යනවා. කරන්න ඕන දේ මනසට එනවා. හිත පිරිසිදු වෙනවා. හෙට උදේ ඉඳන් සති 3ක් කරන්න. හෙට ඉර පායනවා සත්තයි වරදින්නේ නැහැ පින්නතුනේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. එච්චරයි. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් මේ සියලු දෙනාට යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා පතන්න. වරදට පෙළඹෙන තුරුණු සිත් සතන් දහමට නැඹුරුව පින් සිත් පුරවා නොතිර සසර එතර කරනු මැන තිදොරින් සංවර හදවත් තනලා සිරිධම් බුදු පියාණනි සිරිධම් බුදු පියාණනි